අභ්‍යන්තර කාන්තා දිනේ මම ආරාධනා කරපු මගේ මේ කාන්තාවන් අතර මම ආදරය කරන චරිතයක් ඉන්නවා. ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් මම ඇයට මෙන්න මේ විදියට ආමන්ත්‍රණය කරනවා. සනෝජක්කි. අපි කාන්තා දිනය දවසේ අද මේ එකමුතු වෙලා ඉන්නේ කාන්තාවන් ගැන කතා බහ කරන්න. මම පළවෙනි ප්‍රශ්නේ අක්කගෙන් මේ විදියට යොමු කරනවා. ශ්‍රී ලාංකික කාන්තාව කොහොමද සහයෝගිතාවය බෙදාගෙන වැඩ කටයුතු කරන්නේ? මම හිතනවා මේ ප්‍රශ්නේ අක්කට හොඳටම සුදුසුයි. මොකද අක්කා මේ දේවල් ඇත්තටම මේ සහයෝගයෙන් වැඩ කරන සහ සමාජයත් එක්ක ගැටෙන කෙනෙක්. ඉතින් මම අක්කට පළවෙනි ප්‍රශ්නේ යොමු කරනවා. අනුජා ඉස්සෙල්ලාම හිතමු මෙහෙම. සෝරි. අපි ජීවිතේ අපි ඉපදෙනකොට තනිය නෙවෙයි ඉපදෙන්නේ. අපි තව කෙනෙක්ගේ සහයෝගයක් එක්ක තමයි අපි ඉපදෙන්නේ. අපි ඉපදිලා අපේ අද දක්වා අපි ජීවිතේ අපි මං හිතන්නේ අවසානයේ දක්වා අපි තව කෙනෙක්ගේ සහයෝගය මත තමයි යන්නේ. එතකොට අපේ ජීවිතේ අපි සමහරු කියනවා නෑ අපිට කවුරුත් අවශ්‍ය නෑ. තව සමහරු කියනවා නෑ අපිට අවශ්‍යයි. මෙන්න මේ අතරතුර අපිට තියෙන ලොකු ඝට්ටනයක්. කෙනෙක් අවශ්‍යයි කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ දෙකෙන්ම ලැබෙන සහයෝගිතාවය. ඇත්තම කියනවා නම් කාන්තාවකට තව කෙනෙක් අවශ්‍යයි. හේතුව කාන්තාව කියන්නේ අපි හිතනවා ඉහළම මට්ටමටම ඇවිල්ලා ඇති දෝ කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒත් තාම කාන්තාව නිසි තැන තාම ලබාගෙන නැහැ මේ රටේ. නිසි තැන ලබා දෙන්න කිසි කෙනෙක් මම කියන්නේ පුරුෂ පක්ෂය කියලා සමහරට ගෑනු පක්ෂයක් ඉන්නවා ඒ අතරතුරේම. නිසි තැන ලබා ගන්න තවත් ගෑණියෙක් ඉහළට එනවට අකමැති. මේ අකමැතිකම ඒට හේතු ගණනාවක් තියෙනවා. එක්කෝ සමහරට අපි මිනිස්සුયો අපි තුල ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වංචාව ඔය හැම දෙයක්ම එකතු වෙලා තමයි අපේ හදවත් තුල තියෙන්නේ. කවදාකවත් අපේ හදවත් පිරිසිදු හදවතක් නැහැ. ඇත්තෙන්ම කියනවා නම් මේ පිරිසිදු ඉස්ලාම හදවත පිරිසිදු කරගත්තොත් අන්න එදාට කාන්තාවට නිසි තැන ලැබෙනවමයි. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි පිරිමි පාර්ශවය හිතනවා නෑ මං කාන්තාවට සහයෝගය දෙන්නේ නෑ. සමහර විට මං සහයෝගය දෙනවා. මොකද එහෙම ඒ වගේ අදහස් තියෙන අය කෙනෙක්ගේ අදහස් විවිධාකාරයිනේ. ඉතින් මේ අනුව මෙහෙම තමයි මේ කාන්තාව ටිකක් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනකොට එන පළවෙනියා ගත්තාම අනිත් තව ගෑනු ළමයෙක් ඒකට ඊර්ෂ්‍යා කරනවා. සමහරට දෙමව්පියෝ අර පොඩි ගෑනු ළමයාව එයාව ෆයිට් එකට දාලා කියනවා නෑ අද ඔන්න දිනන්න ඕනේ අර ළමයා කොහොමද පළවෙනියට ආවේ? ඔයා තමයි ඉස්සරහා වෙන්න ඕනේ. ඔයා කියන්න අද ටීචර් කියලා පොඩි මනසට දානවා විවිධාකාර සිතුවිලි. ඊට පස්සේ ඔන්න දැන් ඒ ලෙවල් කරනවා. ඊට පස්සේ එයා කැම්පස් යනවා සමාජයට එනවා. සමාජයේනොත් මේ ළමයා මිරිකිලා මේ කාන්තාව මිරිකිලා ගෑනු ළමයා මිරිකිලා තමයි කාන්තාව බවට පත් වෙන්නේ. ඊට පස්සේ තරුණයෝ හම්බුනහම තරුණයන්ගේ සිතුවිලිත් එක්ක මේ කාන්තාව පොරබඳිනවා මේ ගෑනු ළමයා. ඊට පස්සේ විවාහයටපත් වෙනවා. විවාහයටපත් වුණාම පිරිමියා බලනවා යට කරගෙන ජීවත් වෙන්න. ඉතින් එතකොට තව සමහරු ඉන්නවා හරීම ඒ කියන්නේ අපි පිටරට ගත්තොත් එහෙම ඒක වෙනස්. මේ ලංකාව තුල තමයි මම මේ කාන්තාව ගැන කතා කරන්නේ. මේ ලංකාව තුල ඇත්තටම කාන්තාවක් අද කොහොම හරි ෆයිට් කරලා ඉදිරියට චුට්ටක් දුරට ඇවිත් තියෙනවා. 100ට මං හිතන්නේ 75ක් 80ක් වෙන්න ඉදිරියට ඇවිත් තියෙනවා. ඒත් ඉතුරු ටික එන්න ඉඩ දෙන්නේ නැහැ. පාග ගන්නමයි හැම වෙලෙම බලන්නේ. මට ඒවට උදාහරණ කියන්න පුළුවන් මේ ටීවී එකේ කියන්න බෑ උදාහරණ. ඉතින් මම දකිනවා අපි වැඩක් කරන්න ගියා වුණාමත් අපිව වටන අවස්ථාවල් අනන්තයි. මොකද අපි ෆයිට් කරන්නේ කාන්තාවක් විදියට කාන්තාව වෙනුවෙන්. ඉතින් ඒ කාන්තාවම තමයි අපිට අන්තිමට පහර ගහන්නේ. මට තේරෙන්නේ අද මේ ටීවී මේ සෝෂල් මීඩියා බලනකොට FB වල යන දේවල් බලනකොට හරිද මම හිතනවා මේ අනිත් අයත් මාත් එක්ක එකඟ වෙයි කියලා. ඇත්තෙන්ම කියනවා නම් FB වල දකින්නකොට මට හිතෙනවා කාන්තාව ලියලා තියෙන දේවල් බලනකොට කාන්තාවන්ට ඇයි ඕගොල්ලෝ පහර ගහන්නේ? මොකද්ද ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද? නෑ නේද?
ඒ වගේම මේ අපි ඇත්තටම මං ඇත්තටම රංගන ශිල්පිනියක්. අපේ රංගන ශිල්පිනියන්ට තව කොල්ලෙක් එක්ක යාළු වෙන්න බැරිද? ඒ කොල්ලව ඇතැරලා තව කොල්ලෙක් එක්ක යාළු වෙන්න බැරිද? නිදහසක් නැද්ද? මේ මම දකින FB වල ගහන දේවල්. ඇයි? මොකටද? මෙන්න මේවා නැති කරන්න ඕනේ. අපි කාන්තාව හැටියට මම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට සහයෝගීතාවය. අපි සහයෝගය අරගෙන අපි එකතු වෙලා අපි ඉදිරියට යන්න ඕනේ. ඇත්තම කියනවා නම් මම කොහෙත්ම කැමති නෑ කිසිම කාන්තාවකට මොකද කාන්තාව කියන්නේ හරියම එක පැත්තකින් ඒගොල්ලෝ හරි කියන්නේ අපි හරි සුන්දරයි ඒගොල්ලෝ සමහර අදහස් සුන්දරයි සමහරට ආදරය කරන්න ගියාම උපරිම ආදරය දක්වනවා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ඇත්ත කතා කරන්න බය වෙනවා සමහර වෙලාවට මොකද පිරිමියේ ඇත්ත තේරුම් ගන්න නැති නිසා සමහර ගෑනුත් ඉන්නවා ඒ ඇත්ත තේරුම් ගන්නේ නෑ. ඉතින් මෙන්න මෙවැනි දේවලින් අපි අද කාන්තාවන්ට ප්‍රශ්නයක් වෙලා අපි හිර වෙලා ඉන්නවා. එක තැනක අපි කොහොමද ඉදිරියට යන්නේ? අපි ඉදිරියට කතා කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම හිතනවා මේ කාන්තා දිනෙන් පස්සේ හරි මේ කාන්තාවෝ අපේ කාන්තාව ඔක්කොම බුද්ධිමත්. මම කියන්නේ ගම්වල ඉන්න කොළඹ ඉන්න අරම මං එහෙම කියන්නේ මොකද හැම කාන්තාවක්ම බුද්ධිමත් පොඩ්ඩක් හිතන්න චුට්ටක් හිතන්න අපි ඇයි පහර ගහන්නේ තව කෙනෙකුට අපි ඉගෙන ගමු අපි හොඳ දේවල් කරමු අපි උදව් කරමු අනිත් අයට මං හිතන්නේ අන්න ඒක තමයි අපේ සහයෝගීතාවයේ තියෙන්න ඕනේ හැම කෙනෙක් තුළම. අපි FB වල දකිනකොට කෙනෙක් ඉල්ලලා තියෙනවා මොකක් හරි ජීවිතේ ඒගොල්ලන්ට අවශ්‍ය බඩුවක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න පොත්පත් ටිකක්. ඇයි අපිට එකතු වෙලා එක පොතක් හරි දෙන්න බැරි? ඒක තමයි සහයෝගීතාවය කියන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද කාන්තාව හැටියට අපි තාම ඉන්නේ අර නූතන සමාජයේ අපි චුට්ටක් මිදිලා ඉන්නවා. ඒකට අපි තාම ඉන්නේ නූතන නෙවෙයි අපි අර පරණ සමාජ ක්‍රමය තමයි තාම අනුගමනය කරන්නේ. අපි එතනින් මිදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මිදිලා එන්න ඉස්සරහට. ආපුවම අපිට පුළුවන් පිරිමිත් එක්ක කරට කර යන්න, ෆයිට් කරන්න. මොකද පිරිමි කියන්නේ පිරිමිත් මිනිස්සුෝ අපිත් මිනිස්සුෝ. ඒන පිරිමිගේ අදහස් වෙනස්, කාන්තාවගේ අදහස් වෙනස්. පිරිමින්ට කවදාවත් කාන්තාවක් නැතුව ඉන්නත් බෑ. කාන්තාවට පිරිමියෙක් නැතුව ඉන්නත් බෑ සමහර වෙලාවට. ඕක මට හයි ඔක්කොම මං කසාද බැඳලා නැති හින්දා මටත් ගොඩක් වෙලාවට හිතෙනවා නෑ පිරිමියෙක් හිටියානම් කොච්චර හොඳද? ඒ මොකද අපිට ඇති වෙන ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. විසඳ ගන්න නම් කවුද Tamanට ඉන්නේ? නිකම් පිරිමියෙක් බෑ. ස්වාමි පුරුෂයෙක් අත්සන් කරපු මම ඔබතුමියත් එක්ක හැමදාම ජීවිතේ ගත කරනවා. කියන එයා තමයි ස්වාමි පුරුෂයා කියන්නේ. ඒ ස්වාමි පුරුෂයෙක් ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ මොකද සහයෝගය අරගෙන වැඩ කරන්න ඉදිරියට යන්න. මං හිතන්නේ මං දකින්නේ අන්න ඒක ගොඩක්. දැන් මේ පොඩ්ඩයි මං කිව්වේ ඒක තමයි සහයෝගීතාවය කියන්නේ. සනෝජක්ක දීපු ඒ උත්තරේදී මම විශේෂිත වූ කරුණු දෙකක් ඇත්තටම මගේ හිතට දැනුණා. පළවෙනි කරුණ තමයි ඇය කියනවා දැන් අපි ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මේ කතා කරන්නේ. ඇය කියනවා දැන් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ අපිට සහයෝගය ලබා දෙන්න ඕනේ පිරිමි පාර්ශවය කියලා. අපි එහෙම තමයි විශ්වාස කරන්නේ. හැබැයි ඇය කියනවා කාන්තාවකිනුත් කාන්තාවන්ට සහයෝගය ලැබිය යුතුයි කියලා. ඒක ඇත්ත. මොකද ගොඩක් වෙලාවට අපේ සමාජයේ කාන්තාව කියන්නේ අවමානයට ලක් කරන්නේ කාන්තාව ගැන විවේචනය කරන්නේ කාන්තාවන්ම. ඒක හොඳ විශේෂිත කරුණක් කියලා මම දකිනවා. අනිත් දේ ඇය අවිවාහක කාන්තාවක්. හැබැයි ඇය ස්වාමි පුරුෂයා ගැන හරිම ආදරණීයව කතා කරනවා. ස්වාමි පුරුෂයා කියන කෙනා ඉන්න ඕන තැන කොතනද සහ ස්වාමි පුරුෂයාට දෙන්න ඕන ගරුත්වය ගැන හරිම ආදරණීයව කතා කරනවා. මම අන්න ඒකට ගොඩාක් කැමතියි සනෝජක් ඔයාගේ. ඉතින් මම නැවතත් ඔබතුමිය ළඟට එනවා නැවතත් ප්‍රශ්නයක් අහන්න. ඔබේ කතාව අපත් සමග බෙදා ගන්න සූදානම් නම් දැන් මම කරනවා.